අපේ ඉන්ස්ටිටියුට් එකේ ක්‍රිකට් මැච් එකක් තියෙනවා. ඒක බලන්න යන්න හදන්නේ. ඉතින් අපි උදේම නැගිටලා ඉවර වෙලා එතන අපි උදේ 6 වෙද්දී ඉන්න ඕනේ. අද යන්නේ නංගි එක්ක. අපි බලමු ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. දැන් අපි මල්ලිත් අපේ ඉස්කෝලේ යන ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් එයාවත් මගින් දාගෙන තමයි අපිට යන්න වෙන්නේ. අපි ලෑස්ති වෙලා ඔක්කොම කරලා වාහනේ අපි දෙන්න ගියා මල්ලිවත් දාගෙන. ඊට පස්සේ ඉතින් අපිට බඩු තියාගෙන ඉන්නවා. මොකද ග්‍රවුන්ඩ් එකේ ගේට් එක ක්ලෝස් කරලා තිබ්බේ. නම් ඉන්නවා වාහනේ ඇතුලේ. එයා ඉරිදාවේ නැහැ. ඉතින් මමයි මගේ යාළුවා ඉරිදී. ඊට පස්සේ කොහොමාරි අපි ගේට් එක ඕපන් කරගෙන සවුන්ඩ් එක සෙට් කරා. සවුන්ඩ් එක ඔක්කොම කරලා ටෙස්ට් කරලා ඊට පස්සේ කප් මෙඩල්ස් ඒ ටික හදලා ඉවර වෙලා අපි ඊට පස්සේ පටන් ගත්ත ඉස්සෙල්ලාම ජාතික ගීය පටන් ගත්තේ. ඒක දාන්න උනේ මට මොකද එතන සවුන්ඩ් කරන එක නා හිටියේ නැති හින්දා. ඊට පස්සේ ඉතින් මැච් එක යන ගමන් තියෙන්නේ. මැච් එක ඉතින් රවුන්ඩ් 4ක් 5ක් විතර ප්ලේ කරා. මගේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් එන නොයිසස් එච්චර ගණන් ගන්න එපා. මොකද මම මේක කරන්න ඕන හින්දාද කරන්නේ. මොකද ඉස්සරහට මට vlog වගේක් දාන්න තියෙනවා. අපි ට්‍රිප් එකක් යනවා. ඒකේ vlog ටික වැඩෙන්න ඕන නිසා අන්තිමට ඉතින් මට මෙදා දවසේ හොඳේ තමයි මට මාරම සපෝටිව් ෆ්‍රෙන්ඩ්ස්ලා සෙට් එකක් හම්බුණා බලන්නේ. ඊට පස්සේ මට හදිසියෙම ගම්පහ යන්න වුණා යාළුවෙක් අරන් එන්න. ඒ කැමරා වගේක් අරන් එන්න ගත්තා. ඊට පස්සේ මේ අන්තිමට අපි එකේ මැච් එක කරලා කල්ටි දාගෙන නටලා පොඩි ෆන් එකක් කරනවා. ඔය අන්තිමට ඩීජේ එකක් දාලා එතන සෙල්ලම් ගන්නවා. ඊට පස්සේ දැන් අපි ගෙදර යන්න හදන්නේ. මේ අපි ගෙදර යනවා මන්නේ. අතහම හොඳම යාළුවෝ සෙට් එකක් තමයි මේ. මේගොල්ලෝ මාර ටැලන්ටඩ්. ඉතින් අද vlog එක ඉවරයි. bye bye.